හලෝ ට්‍රේඩර්ස් සුබ දවසක් හැමෝටම අද ඇවිල්ලා 2025 10යි 13 මම ආවේ අද මාකට අප්ඩේට් එකක් ගැන කියලා දෙන්න පොඩ්ඩක්. එතකොට මම ඔයාලට මතක ඇති මම එදා කිව්වා 2025 10යි 9 වෙනිදා මම කියන්නේ මාකට එක ඩ්‍රොප් වෙනවා කියලා. හරිද? ඒ වීඩියෝ එක තියෙනවා ඔයාලට පෙන්නන්න. 26000 සීමාව වීඩියෝ එක දැම්මා. ඒත් එක්කම දැන් මාකට් එක මම කියනවා ඔන්න bearish channel වලින් ඩවුන් එකක් යනවා. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් 100ට පහක් විතර මාකට් එක ඩවුන් වෙන්න ඕනේ. 100ට පහක් විතර මාකට් එක ඩවුන් වෙන්න ඕනේ. මාකට් එක ඩවුන් වුණා කියන්නේ සාමාන්‍යයෙන් අපි 100 පහක් විතර මාකට් එක ඩවුන් වෙනවා. මාකට් එක කියන්නේ 100 පහක් ඩවුන් වෙනවා කියන්නේ කොයින් සම්පූර්ණයෙන්ම 100ට 15ක් වගේ අගේකට මාකට් එක ඩවුන් වෙන්න ඕනේ. කොයින් ඩවුන් වෙන්න ඕනේ 120ක් වගේ. හරි එතකොට අපි මෙන්න මේ ලයින් එක මම ආසම මෙන්න මෙතන පහක් විතර මාකට් එක හරිද ඩවුන් වෙන්න ඕනේ. 100ට පහක් විතර මාකට් එක ඩවුන් වෙන්න ඕනේ. හරිද? මෙතන හරියට තියෙනවා. හරිද? හරිද? මාකට් එක ඩවුන් වුණා කියන්නේ සම්පූර්ණයෙන්ම 120ක් 115ක් වගේ අගේකට මාකට් එක ඩවුන් වෙන්න ඕනේ. කොයින් ඩවුන් වෙන්න 120ක් වගේ. හරි එතකොට මෙන්න මේ ලයින් එක මම ආසම මෙන්න මෙතන අර මේ වැඩි මෙන්න මෙතන හරිද? මෙතන හරියට තියෙනවා. හරිද? හරිද? හරි එතකොට මං එදා ඔයාලට පැහැදිලිවම කිව්වා මාකට් එක ඩ්‍රොප් වෙනවා කියලා. හරිද? ඒත් එක්කම ඔන්න වීඩියෝ එක අපිට බලන්න පුළුවන් මගේ YouTube channel එකේ තියෙනවා. මම හරියටම 2025 10යි 9 වෙනි තමයි කියලා තියෙන්නේ. ඒත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් BTC ගේ අප්ඩේට් එක. හරියටම 2025 10යි 9 කියන්නේ හරියටම මෙන්න මේ ලයින් එක ඔයාලට බලා ගන්න පුළුවන් 2025 10යි 9 වෙනි 9 හරිද? ඔන්න දිනෙත් එක්කම තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. හරියට මෙන්න මෙතන තියෙන්නේ 2025 10යි 9 හරිද? මෙන්න මේ හරිය මාකට් එකේ තියෙදි තමයි මම කියන්නේ ඔයාලට මාකට් එක ඩ්‍රොප් වෙනවා කියලා. හරිද? ඒත් එක්කම 2025 ඔක්තෝබර් 10 වෙනිදා පටන් ගන්නවා මාකට් එක ඩ්‍රොප් වෙන්න. හරියටම මාකට් එක ඩ්‍රොප් වෙනවා 26000 ඉඳලා මාකට් එක 1,1700 කියන රේන්ජ් එකට. හරිද? එතකොට අපි හිතුවටත් වැඩිය ලොකු ඩවුන් එකක් තමයි යන්නේ BTC එකේ. හරිද? ඒත් එක්කම ඔයාලට තේරෙනවා ඇති මාකට් අප්ඩේට් එක හරියටම තියෙනවා කියලා. හරිද? එතකොට දැන් යන්නේ 1,14,390 වගේ රේන්ජ් එකේ. හරිද? ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනිනුත් මාකට් එක බ්‍රේක් කරලා තියෙනවා. හරිද? රෙසිස්ටන්ට් ලයින් එකක් තියෙන්නේ. ඒක රෙසිස්ටන්ට් ලයින් එකේ වැදිලා මාකට් එක ඩවුන් වෙන්න ඕනේ. හරියටම ඔයාලට පේනව නේද? මාකට් එක ඩවුන් වෙන ගමන් තියෙන්නේ. හරිද? මාකට් එක රෙසිස්ටන්ට් එකේ වදිනවා. ඊට පස්සේ එලා මාකට් එක ඩ්‍රොප් වෙන ගමන් තියෙන්නේ. හරිද? ලොන් ට්‍රේඩ් ගන්න කට්ටිය පරිස්සමෙන් ගන්න. පුළුවන් තරම් ස්පොට් ට්‍රේඩ් පැත්තට යන්න. ස්පොට් ට්‍රේඩ් එකේ මාකට් එක ඩවුන් වෙන BTC BNB වැනි කොයින් පුළුවන් තරම් හයියෙන් ට්‍රේඩ් කරන එක තමයි ට්‍රේඩර්ස් ලගේ හරියම තීරිය. හරිද? ඒත් එකම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ DASH කියන කොයින් එක. හරිද? මේකත් දැන් අපට පැටර්න් එකක් තියෙනවා. හරිද? chart pattern එකකුත් තියෙනවා. support line එක තමයි තාම තියෙන්නේ. උඩින් මෙතනින් resistance line එක තියෙනවා. මෙතනින් resistance line එකෙන් resistance කරලා මෙන්න මෙතන support line එකට දාලා තියෙනවා. හරිද? මෙන්න යටින් support එකක් ගන්නවා. resistance line එක කඩාන ඔන්න උඩට යනවා. උඩ resistance line එක ඇදලා නැවතත් මේ resistance line එක support line එකක් විදිහට වැඩ කරනවා. ඒ support line එක වැඩ කරලා ආයෙමත් උඩ තියෙන resistance line එකේ touch එකක් දානවා. හරිද? මේ තියෙන්නේ උඩ තියෙන resistance line එකේ touch එකක් දාලා නැවතත් පල්ලෙහා තියෙන මෙන්න මේ line එකේ support line එකක් විදිහට තමයි දැන් වැඩ කරන්නේ. තවමත් මේ line එක break කරලා ආවොත් මෙන්න මෙතන ඉඳලා හරියටම 48යි
48.4 ඉඳලා අපට විශ්වාස කරන්න පුළුවන් 38.76ට එනකල් මාකට් එක ඩ්‍රොප් වෙනවා කියලා. හරි. ඒත් එක්කම අපට තව පොඩි කන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන්. අපට BTC පැත්තත් පොඩ්ඩක් බලුවා. BTC chart එකේ තියෙන්නේ resistance line එක වැදිලා මාකට් එක ඩවුන් වෙන විදිය බලන්න පුළුවන්. ඔයාලට පේනවා නේද? මෙන්න resistance line එක වැදිලා මාකට් එක දැන්ට ඩවුන් එකට යන විදිය තියෙන්නේ. ඒතකොට ඒත් එක්කම මෙන්න මේ හරියට අපිට support line එකක් ඇඳ ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මාකට් එක මෙන්න මේ support line එකේ වැදිලා මෙතනින් break කරොත් BTC එකත් 1,11,000 වගේ range එකකට drop වෙයි. හරිද? අපි බොහෝ දුරට එහෙම හිතලා long trade ගන්න එපා. පුළුවන් තරම් short trade ගන්න මම අනුමත කරන්නෙත් නැහැ. දැන්ට spot trading කරන කට්ටිය long trade ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. free trading කරන කට්ටිය නම් long trade ගන්න පරිස්සමෙන්. හරිද? ඒත් එක්කම ඔයාලට පෙන්වන්න පුළුවන් මගේ profit card set එකක් තියෙනවා. මම ඒ ටිකත් ඔයාලට දාන්නම්. දැන්ටත් හරි දැන්ටත් අපි යන් දැනුත් trade එකක් run වෙන ගමන් තියෙන්නේ profit card එක මම පෙන්වන්නම්. හරි. අපිට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. හරියටම මෙන්න BTC leverage 150 දාලා මම ගත්තා. trade එක දැනට trade එක run වෙන ගමන් තියෙන්නේ මෙන්න profit card එකක් තියෙනවා. මේ තියෙනවා $5.89ක් දැනට trade එකේ run වෙනවා. හරිද? මම ගත්තේ 1 ලක්ෂ entry ගත්තේ 1,15,392.79 බිඳුව කියන range එකේ. දැන් මාකට් එක drop වෙලා තියෙන්නේ 1,14,000ට down එක ගිහිල්ලා තියෙන්නේ මාකට් එක. අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හරිද? ඒත් එක්කම තියන් BTC එක පැත්තට අන්න මම ඉස්සෙල්ලා කිව්ව විදිහටම ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේ වීඩියෝ එකේ මුලදී කියදී තිබ්බේ BTC එක මෙන්න මේ වගේ price range එකකට. හරිද? මේකේ resistance එකක් වෙලා දැන් support line එක තියෙන්නේ. ඒතකොට RSI එකත් තරමක් දුරට down එකක් වෙලා තියෙන්නේ. ඒත් එක්කම පොඩි up එකක් යන්න පුළුවන් ආයෙත්. පොඩි up එකක් බලාපොරොත්තු වෙන්නත් පුළුවන්. සමහරවිට මේ line එක break කරලා මෙන්න මේ හරියට විතර break කරලා මෙතනින් නැවත පොඩි up එකක් ගිහිල්ලා RSI ආගේ ඉහළ දාලා මෙන්න මෙතනින් ආයෙම resistance වෙලා මාකට් එක මං කිව්ව 1,11,000 range එකට එන්න පුළුවන්. එච්චරයි. ඉරි කැලි දෙකයි signal එක trade වෙනවා. හරිද? ඉරි කැලි දෙකයි හරියට මලට බලා ගන්න පුළුවන්. මෙන්න 1යි 2යි ඉරි කැලි දෙකයි trade එකයි. හරිද? එහෙනම් වැඩි කතාවක් නැහැ. ඔයාලට බලන්න පුළුවන් මගේ කලින් වීඩියෝ එකේ තියෙනවා මම මාකට් එක ඩවුන් වෙන්න කලින් වීඩියෝ එක අප්ලෝඩ් කරේ. එතකොට බලා ගන්න පුළුවන් හරිද වැරදිද කියලා. හරි. එහෙනම් ඔයාලම තීරණය කරන්න. ඒත් එකම වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා යන්න. මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. good luck.